වසර මිලියන 18ක් පුරාවට පෘථිවිය අතට ජීවත් වෙන සාමකාමී සතුන් කොටසක් තමයි දියබල්ලන් කියන්නේ. වර්තමානයේ ජීවත් වෙන විශාලම දියබල්ලන්ගේ බර වෙන්නේ කිලෝග්‍රෑම් 45ක්. ඒත් ඔයා විශ්වාස කරනවද මේ හුරු බූටි සතුන්ගේ නෑදෑයින් වර්ගයක් කාලයක් පුරාවට ගොඩබිම අනසක පතුරවාගෙන හිටියා. මේ තමයි එන්හයිඩ්‍රියෝඩෝන් ඕමෝඑන්සිස් කියන පෘථිවියේ වාසය කරපු දැවැන්තම දියබල්ලන් විශේෂය. වසර මිලියන 3.5 2.5 අතර කාලයකට කලින් නැගෙනහිර අප්‍රිකානු කලාපවල ජීවත් වුණ මෙයාලා මීටර් 3ක් විතර දිගයි. ඒ වගේම රාත්තල් 440ක් විතර බරයි. මම මේ කතා කරන්නේ වර්තමානයේ සිංහයෙකු තරම් විශාල දියබල්ලෙක් ගැන. මෙයාලගේ අස්ථි හොයාගත්තේ ඉතියෝපියාවේ හෝමෝ නිම්නය ආශ්‍රිතව. ඉතින් එයින් හමුවුණු මේ සත්වයාගේ දත් පරීක්ෂා කරපු විශ්ලේෂකයන් කියන්නේ එන්හයිඩ්‍රියෝඩෝන් ඕමෝඑන්සිස්ලා ආහාරයට අරගත්තේ ගොඩබිම ජීවත් වුණ විශාල ශාකභක්ෂකයන් සහ ජලයේ ජීවත් වුණ සතුන්ව කියලා. අස්ථි කුඩු කිරීමට තරම් ශක්තියක් ඒ දත්වලට තිබිලා තියෙනවා. ඉතින් මේ ප්‍රදේශවලම ජීවත් වුණ ඔස්ට්‍රලෝපිතිකස් මානවයන් නිසා මෙයාලට ලොකු ආහාර තරංකාරීත්වයක් තිබුණා. මොකද මුල් කාලීන මානවයන් සහ එන්හයිඩ්‍රියෝඩෝන් කියන දෙකොල්ලම ආහාරයට ගත්තේ සතුන් දඩයම් කළා සහ මැරුණු සතුන්. මේ විශාල මාංශභක්ෂකයා පෘථිවියෙන් වඳ වුණේ ආහාර තරංකාරීත්වය සහ කාලගුණික විපර්යාසයන් නිසා. ඔන්න මම අලුතින්ම පටන් ගත්ත ස්නැක් සීරියස් එකේ පළවෙනි වීඩියෝ එක මේ විදියට අවසන් වෙනවා. ඉතින් මේ වීඩියෝ එකට ඔයා කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.